විවිධ ග්‍රහලෝක මත ඔබට කොතරම් වේගෙන් දිවිය හැකිද? පෘථිවිය. සාමාන්‍ය මිනිසෙකුට පෘථිවිය මත පැයට කිලෝමීටර් 25ක පමණ උපරිම වේගයකින් දිවිය හැකියි. චන්ද්‍රයා. සඳ මත ගුරුත්වාකර්ෂණය ඊට දුර්වලයි. එහිදී ඔබ තබන සෑම පියවරක්ම ඔබව ඉහළට ඔසවා තබන නිසා ඔබට පැයට කිලෝමීටර් 60ක වේගයක් ලබාගත හැකියි. බ්‍රහස්පති. මෙහි පවතින අධික ගුරුත්වාකර්ෂණය ඔබව පහළට ඇද දමන නිසා ඔබේ වේගය පැයට කිලෝමීටර් 10ක් දක්වා අඩු වේලි. සැනසුරු. සැනසුරු මත දිවීම ඝන හිම තට්ටුවක් මතින් දිවීමට උත්සාහ කරන්නක් මෙනි. එහිදී ඔබේ වේගය පැයට කිලෝමීටර් 20ක් පමණ වනු ඇත. සිකුරු. සිකුරු මත ඔබට පැයට කිලෝමීටර් 30ක වේගයෙන් දිවිය හැකියි. නමුත් එහි ඇති අධික තාපය නිසා ඔබ ක්ලාන්ත වී ඇද වැටීමට හෝ විනාශ වී යාමට ඉඩ තිබේ. අඟහරු සහ බුධ. මෙම ග්‍රහලෝක දෙකේම ගුරුත්වාකර්ෂණය බොහෝ දුරට සමානයි. මෙහිදී ලෝක වාර්තා බිඳහෙළමින් පැයට කිලෝමීටර් 50ක වේගයෙන් දිවීමට ඔබට අවස්ථාව ලැබේ. ගැනිමීඩ්. බ්‍රහස්පතිගේ මෙම උපග්‍රහයා මත ඔබ පැයට කිලෝමීටර් 67ක වේගයක් සපුරනු ඇත. ප්ලූටෝ. ප්ලූටෝ වෙනස් මාධ්‍යයකීමක්. ගුරුත්වාකර්ෂණය අවම නිසා ඔබට පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකියි. එය මහා මාර්ගයක ධාවනය වන මෝටර් රථයක වේගයට සමානයි. එන්සෙලාඩස්. සැනසුරුගේ මෙම චන්ද්‍රයා මත තත්ත්වය පුදුම සහගතයි. මෙහි ගුරුත්වාකර්ෂණය පෘථිවිය මෙන් 1/100ක් පමණක් වන බැවින් ජෙට් යානයක වේගයෙන් එනම් පැයට කිලෝමීටර් 400ක වේගයෙන් ඔබට දිවිය හැකියි. නමුත් පාවන උල්කාපාතයක් මත දිවීමට උත්සාහ කළහොත් ඔබේ වේගය දහස් ගණනින් ඉහළ යනු ඇත. නමුත් එකම එක වැරදි පියවරක් හෝ වැරදි තල්ලුවක් නිසා ඔබ අනන්ත වූ අභ්‍යවකාශය තුල අතරමං වීමට ඉඩ තිබේ.